Hello guys. හලෝ මගේ රත්න යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? සාදරයෙන් පිළිගන්නවා කට්ටිය ගේමින් මලේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මට ගොඩක් කට්ටිය inbox message දාලා තිබ්බ TikTok එකේ Free Fire එකේ meme video හදන්නේ කොහොමද කියලා දෙන්න කියලා. ඔක්කොටම message දාලා කියන්න අමාරු හින්දා මං හිතුවා video එකක් ගේන්නම් කියලා මගේ YouTube channel එකට දාලා. යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ game play එක කියන්නේ. ඔයාලා game play එක game එක ගහන ගමන් record කරත් අවුලක් නැහැ. ඊට වඩා ලේසි අර game එකෙන් අර record එකක් ගන්න පුළුවන් අපිට. ඒ record එක අරගෙන ඒකේ screen record එකක් ගත්තා නම් අපිට පොඩක් ලස්සන quality එකට lag නැතුව හොඳට record එකක් දාගන්න පුළුවන්. ඔයාලා phone එකෙන් නම් game එක play කරන්නේ ඔයාලට phone එකෙන්ම option දීලා තියෙනවා screen record කරන්න පුළුවන් පළක් phone වල. නැත්නම් ඔයාලට third party app එකක් use කරලා record කරගන්න පුළුවන් game play එක. PC play කරන කට්ටියට BlueStack 5 හරි MSI 5 හරි මම නම් play කරන්නේ MSI 5 එකෙන්. මේ දෙකේම දීලා තියෙනවා මේ emulator එකෙන්ම මේ record එකක් දාගන්න පුළුවන් ඉතින් option එකක් දීලා තියෙනවා. හොඳ PC එකක් තියෙනවා නම් පුළුවන් කෙලින්ම game play එක යන වෙලාවෙම හොඳ record එකක් දාගන්න පුළුවන්. හොඳ graphic card එකක් වගේ තියෙනවා නම් මගේ onboard graphic තියෙන්නේ තාම card එකක් ගාලා නැහැ. පොඩ දන්නේ නැද්ද? ඊට පස්සේ ඔය කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මොකෙන්ද වීඩියෝ එක එඩිට් කරන්න කියන එක. දැන් මම නම් එඩිට් කරන්නේ CapCut එකෙන්. ෆෝන් එකේ CapCut එක පුළුවන්. හැබැයි ඒක පොඩ්ඩක් අර CapCut සලකුණ එහෙම වැටෙනවා මේ paid එක ගත්තේ නැත්තොත් එහෙම පොඩි ප්‍රශ්න තියෙනවා. PC එක නම් එහෙම අවුලක් නැහැ. normal අරගෙන කරන්න පුළුවන් වීඩියෝ එක මම PC එඩිට් කරන්නේ. නැත්තම් ෆෝන් එකෙන් එඩිට් කරන කට්ටියට ඕනනම් තව තියෙනවා VN video editor කියලා වගේ app එහෙම තියෙනවා. මම normal එකේ වීඩියෝ එහෙම එඩිට් කරලා තියෙන වැඩි ලොකුවට මේ වගේම නම් කරලා නැහැ. හැබැයි ඒකෙත් පුළුවන් ඇති මම හරියටම දන්නේ නැහැ. මම ඒකත් බලලා පස්සේ කියන්නම්. අනේ ඉන්න. ලේසිම දේ තමයි ඔය කට්ටියට PC එකක් තියෙනවා නම් CapCut එක පාවිච්චි කරලා එඩිට් කරන එක තමයි ලේසිම දේ. ෆෝන් එකෙන් එඩිට් කරන්න කියන්නේ අතෙන් අමාරු ඇත්තටම. මගේ මතේ ඒක බෑ. අරක ලේසි පොඩ්ඩක් ලොකුවට පේනවත් එක්ක shape එකේ edit එක ලස්සන කරගන්න පුළුවන්. ඊළඟට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මම මේ voice ගන්න කොහෙන්ද කියලා අහනවා කට්ටිය. ගොඩක් වෙලාවට මම ගන්නේ FB එකෙන් YouTube පළක් YouTube channel එකක් තියෙනවා meme voice කියලා මම link එක දාන්නම්. එහෙම YouTube channel එකක් තියෙනවා. තව දෙයක් තමයි ඔය කට්ටිය FB එකේ TikTok එකේ YouTube එකේ වගේ උඩට පහළට යනකොට ඔය එනවනේ නිකන් ආතල් voice තියෙන කට්ටියගේ ඒවා ඔය යනක මම ඒවා සේව් කරන් යන්න මම කරන්නේත් එහෙම තමයි. මොකද එක්ක සේව් කරන් යනවා පස්සේ ඕන වෙයි කියලා. ඔය කට්ටියත් එහෙම කරන්නේ. එතකොට නිකන් හිතෙනවා වෙලාවට මේක ඇල්ල දැම්මොත් හොඳයි මේක දැම්මොත් හොඳයි වගේ නිකන්. එහෙනම් ඔයාලා එකත් සේව් කරන් යන්න. ඒක තමයි එහෙම තමයි මම voice over ගොඩක් වෙලාවට හොයාගන්නේ. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් FB එකේ තියෙන වීඩියෝ YouTube එකේ වීඩියෝ කොහොමද අපි voice download කරගන්නේ? මම ඒකට ඔයාලට ක්‍රමයක් කියන්නම්. තියෙනවා vidmate කියලා app එකක්. මම link එක දාන්නම්. vidmate කියලා app එකක් තියෙනවා. ඒකේ පුළුවන් FB එකේ වීඩියෝ අපිට MP3 විදියට download කරගන්න පුළුවන්. වීඩියෝ විදියටත් පුළුවන්. YouTube එකේවත් පුළුවන්. WhatsApp status එකක් උනත් අපිට online එකේ save කරගන්න පුළුවන්. ඔයාලා මේ app එක download කරගත්තා නම් ඔකට voice එක shape එකේ download කරගන්න පුළුවන්. ඊට පස්සේ කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අර මම අර කටක් දාන්නේ අන්නේ කට කොහෙන්ද ගන්න කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි. යාට ලොකුයි මට ලොකු නෑ. YouTube එකකින් search කරන්න smiley mouth green screen කියලා. එතකොට වීඩියෝ දෙක තුනක් තියෙනවා. ඒකේ ඔයාලා කැමති එකක් තෝරගෙන download කරගන්න තමයි තියෙන්නේ. අර vidmate app එකෙන් පුළුවන් ඔයාලට කැමති resolution එකක් දීලා download කරගන්න තමයි තියෙන්නේ. vidmate එකෙන් පුළුවන් ඒක කරගන්න. ඔන්න එතකොට ඔකට්ටියට දැන් වීඩියෝ එක එඩිට් කරගන්න ඕන අර කලමනා ටික වගේ ඒ ටික ඔක්කොම දැන් ඔයාලට ඩවුන්ලෝඩ් කරලා ඒ ටික කොහොම හරි යන්න. ඔයි වෙනසක් කරමු ඈ. දැන් තියෙන එඩිට් එක කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි දැන් යන් කොහොමද මේක එඩිට් කරගන්න කියලා බලන්න. රෙදි ඉන්න ඉවරනකම් බලන්න. මගේ අරගන්නව ස්කිප් කරන්න එපා. ඉවරනකම්ම බලන්න. තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන් කට්ටියට. තාත්තික් වගේ ඉන්නවා හොඳේ ඕන දෙයක් කියපන්. ආදරේ තාත්තික් වගේ ඉන්නවා උඹලා ඔක්කොටම. හරි guys ඔකට මුලින්ම කරන්න තියෙන්නේ ඔකට එඩිටින් කරන software එක open කරගන්න තමයි මුලින්ම කරන්න තියෙන්නේ. මම තෝරන දේ CapCut එක මම CapCut එක open කරගන්නවා. ඊට පස්සේ ඔකට තියෙන්නේ create project කියලා කරන්න. මෙන්න මේ තමයි CapCut ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඔකට බලන්න පුළුවන්. ඊට පස්සේ ඔකට කරන්න තියෙන්නේ මේ import කියන බටන් එක ඔබලා ඔකට record තියෙන දැන් game play එකේ record එක තියෙන. ඒ record එක
ඉම්පෝට් කරගන්න තමා තියන්නේ වගේ වීඩියෝ ටික ඉම්පෝට් කරගන්න තමා තියන්නේ මම මේ විදිහට මගේ රෙකෝඩ් ටික ඉම්පෝට් කරගන්නවා ඔය විදිහට තමයි මගේ වීඩියෝ එකේ තියෙන්නේ මම කොටස් කරන් තියෙන්නේ දේශීය එතකොට ඊට පස්සේ ප්ලේ කරන්න තියෙන්නේ දැන් අපි ඉම්පෝට් කරගත්ත වීඩියෝ ටික මේ එඩිට් කරන තැනට මෙහෙම ඉම්පෝට් කරගන්න එක මේ විදිහට මම දැන් කොටස් කරන් තියෙන හින්දා මම මේ විදිහට තමයි ඉම්පෝට් කරගන්නේ ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ දැන් මේක අපි හදන්නේ TikTok එකට හරි YouTube short හරි ඒ වගේ ඒවට දාන්නනේ දැන් මේ තියෙන අර resolution එකේ දැම්මම TikTok එකේ හරියට වෙන්නේ අපි ඉස්සරහ කරන්න ඕනේ මේ ratio කියලා තියෙන්නේ ඒක ඔබලා අපේ size එක වෙනස් කරගන්න ඕනේ මේකේ අපි දැන් දාන්න ඕනේ 9000 එන්නේ මේකේ මේක දැම්මම නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට වගේ ඉන්න ගන්න ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් මේක තියෙනවා මේව දීලා හරියන්නේ නැහැ ඒකට පේන්නේ නැහැ කොහොමද අපි කරන්න ඕනේ මේක ගන්නට මෙහෙම ඇදලා මොහ ෆිට කරගන්න ඕන අර ෂේප් එකේ වැඩියමත් තිබා මොය ගන්නට වගේ මේ මොන ඔය ගන්නට වගේ තියෙන ෆිට කරගන්න ඕනේ එතකොට zoom වෙලා enemy පේන්නේ character ටික හොඳට පේන්නේ එතකොට ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් අපි කටහඬ වල දාන තැන් ටිකක් තෝරගන්න බෑ වීඩියෝ එකේ ඒක තමයි ඊට පස්සේ අපි තෝරගන්න ඕනේ දැන් ඒක කරන්න නම් අපි මුලින් චෙක් කරලා ඒක ඉතින් ඔයාලට හිතෙන විදිහට අනු තමයි කරන්න වෙන්නේ දැන් මම කරන විදිහ දැන් මම මේ වීඩියෝ මෙහෙ පහු වෙලා මේ නොක් වෙච්ච වෙලාවේ මේ පොඩ ඉස්සරහ මේ හරියින් වගේ මම වීඩියෝ නතර කරලා මෙතන තියෙනනේ ආයතන මීට තියෙන තැන මේ ස්ප්ලිට් බටන් එක වඩනවා ඊට පස්සේ මෙතන ස්ප්ලිට් වෙලා තියෙන්නේ ඊට පස්සේ මේක රයිට් ක්ලික් කරලා තොර එනවා මේ එඩිට් කියන එක මේ එඩිට් කියන එකේ ෆ්‍රීස් කියන එකේ පොඩ පස්සේ අර අපි මම අර නතර කරපු තැන තියෙන්නේ ඒ නතර කරපු තැන වීඩියෝ එක ස්ටොප් වෙලා තියෙන්නේ පේනවා එතන වීඩියෝ එක යනවා ඊට පස්සේ අපිට ඕන විදිහට අර දැන් අපි මෙතන ස්ටොප් කරගත්තේ වොයිස් එක දාන්න මෙතන කටහඬ දානවා කයි එයාද වීඩියෝ එක දාන්න වොයිස් කැල් දාන්න ඕනේ නේද ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක වීඩියෝ පොඩක් හිමේ කරලා මෙන්න වොයිස් එකට කට දාන්න පේට් එක ගන්න ඊට පස්සේ මේ කොටස විතරක් අපි zoom කරගන්න ටික වැඩිපුර අර ලං කරලා වෙන්නත් ඕනේ නැත්නම් අවුල්නේ ඊට පස්සේ කොට එක ගන්නකොට වැදගත්ම දේ තමයි දැන් අපි මෙතන වොයිස් එක දාන්න යන්නේ දැන් අපි වීඩියෝ ඉස්සරහට හදාන්න යන්න තියෙනවා දවා මෙතන ෆ්‍රීස් කරපු තැන දාන්න හිතාගෙන වොයිස් එක තියෙන්නේ මේ වොයිස් එක ඔයා කොහේ හරි නෝට් එකක් දාගන්න නිකන් නෝට් පෑඩ් එකේ හරි මොකේ හරි කමන්නේ මොකේ හරි කමන්නේ නෝට් එකක් දාගන්න මේ මේ පළවෙනි තැන ෆ්‍රීස් කරපු තැනට මේ වොයිස් එක දානවා කියලා පොඩි නෝට් එකක් දාගන්න නැත්නම් අමතක වෙනවා ඉස්සරහට යද්දි ඊට පස්සේ ආරුනේ දැන් මෙතන දැන් තප්පර 13ක් ගිහිල්ලානේ මේ වැටෙන්නේ පළවෙනි වොයිස් එක දැන් එතකොට නිකන් අර වීඩියෝ එක මුල් හරියක මුකුත් නෑ වගේ නිකන් කට්ටිය ඒකට වීඩියෝ එක බලන්න තියනවා ඒ හින්දා අපි මේක පොඩ්ඩක් ස්පීඩ් කරලා ඒකේ වෙලාව අඩු කරන්න ඕනේ ඉතින් තියලා මේ ස්පීඩ් කියලා මේ වීඩියෝ මේ ක්ලික් කරලා පේනවා මේ වීඩියෝ ක්ලික් කරලා මෙතන වැටෙනවා මේ වීඩියෝ ඔඩියෝ මෙතන ස්පීඩ් කියලා තියෙන්නේ ඒකව කැමති ස්පීඩ් එක දාලා මේක පොඩ්ඩක් අර ටයිම් ඩියුරේෂන් එක අඩු කරන්න දැන් මම මේකේ 2 ස්පීඩ් එක දාලා තියෙන්නේ දැන් මේක තප්පර 5යි තියෙන්නේ මුල් හරියට පොඩ්ඩක් තුටක් මෙහෙම ඇදලා පොඩ්ඩක් එහෙම කරලා තප්පර 3කට වගේ අඩු කරගත්තා නම් මම විතර පටන් ගත්ත ගමන් වොයිස් එකක් තියෙන. ඒතර කට්ටිය වීඩියෝ එකේ ඉන්නවා බලන් බලන්න. ඊට පස්සේ අල්ල කරන් තියෙන්නේ ඔය කට්ටිය දැන් අර ෆ්‍රීස් කරගත්ත විදිහට බලන්න ඕන දැන් ටික ගන්නට එක දිගට ෆ්‍රීස් කරගෙන යන්න තියෙන්නේ. මම දෙවෙනි ෆ්‍රීස් කරගෙන පේනවා ඔය කට්ටියට. ඉතින් මම මේ තනින් ෆ්‍රීස් කරගෙන යන්නේ. මම මතක ඇති මේ ක්ලික් කරා. රයිට් ක්ලික් කරා. එතකොට මෙතන තියෙන එඩිට් කියන එකෙන් බලන්න ඕන ෆ්‍රීස් කරා. පිට ඕන ගන්න ෆිට කරගත්තා. ලේසි කරන්න තියෙන එක. ඊට පස්සේ කරගන්න ඕනේ මෙතන දාන වොයිස් එක නෝට් එක දාගන්න. ඒක තමයි කරගන්න තියෙන්නේ. මම මෙතනින් ඔය හදාගන්න මේ විදිහට. ඔන්නයාලුනේ එහෙනම් අපි වීඩියෝ එක ස්ප්ලිට් කරලා ගන්න ෆ්‍රීස් කරලා හදාගන්න තියෙන්නේ. අපිට දැන් තියෙන මේකට වොයිස් ටික ඇඩ් කරලා අර කට ඇඩ් කරලා
වීඩියෝ එක එඩිට් කරගන්න තමයි ඉතින් කරන්න ඕන කට්ටිය ඔය ඩවුන්ලෝඩ් කරගත්ත වොයිස් ටිකයි අර ඩවුන්ලෝඩ් කරගත්ත යාවන කටයි ඔක්කොම ටික මෙතන ඉම්පෝර්ට් කරගන්න කරනවා තියෙන මේ විදිහට මම ඩවුන්ලෝඩ් කරලා තියෙන වොයිස් ටිකයි අර කටවල ටිකයි මේකට ඇඩ් කරගන්නවා ඉතින් වොයිස් ටික වහයි කරගත්තා අපිට කරන්න තියෙන්නේ මේකේ දැන් අපි පළවෙනි වොයිස් එක දාන්න මෙතනනේ ඒ වොයිස් එක දාන්න ඉස්සරහින් ඉන්න වොයිස් එක ඔයාලා මෙතන දාගන්න මෙන්න මේ විදිහටම දාගන්න ඔන්න මම දැන් මගේ පළවෙනි වොයිස් එක මෙතන ඇඩ් කරගන්න යන්නේ මෙන්න මේක දාලා ඉතින් මේ කාට ඇඩ් කරගන්න තමයි තියෙන්නේ දැන් අපි අර නතර කරපු කොටස තියෙන්නේ දැන් ඒ කෑල්ල මේ වොයිස් එකට මැදිනේ එහෙනම් මේක මෙන්න මෙහෙම ඇදගත්තා දැන් එහෙනම් ඔන්න හොඳට තමයි තියෙන්නේ ඊට පස්සේ තමයි දැන් කටි දාන්න නැති මේක වගේ තියෙන්නේ කට දාගන්න තියෙන්නේ විතර තියෙනවා මම ඩවුන්ලෝඩ් කරගත්ත එක ඒක මෙතන මෙහෙම ඇඩ් කරගන්න තියෙන්නේ දැන් මේක මෙහෙම ඇඩ් කරාම මේක ග්‍රීන් ස්ක්‍රීන් තියෙන්නේ ඔයාලට තියෙන්නේ ඔයාලට ඕන කොටස අරගෙන වීඩියෝ එකේ මෙහෙම ස්ප්ලිට් කරලා කට් කරගෙන ඉස්සෙල්ලා මම කිව්වේ මේ විදිහට කට් කරලා ඒ ගානට තියලා මෙතන සෙටින් එක තියෙනවා remove background කියලා මේ තියෙන්නේ මේක ඒක ඔබලා මෙතන තියෙන කොමා කී කියලා එක ට්‍රෝමා හරි කොමා හරි ඒක ඊට පස්සේ මේ පැන්සල් වගේ තියෙන්නේ ඒක මේ මෙතන ඔබ අරන් ගියාට පස්සේ මේ ඔටෝම අර background එක කොළ පාට background එක නැති වෙලා කට විතරක් ඉතුරු වෙනවා ඊට පස්සේ ඒක එහෙම තියලා අපිට ඕන දැනට මෙහෙම ඇඩ් කරගන්න තමයි දැන් මම මෙතන ඇඩ් කරන්න තියෙන්නේ ඔහොම ලස්සනට මෙහෙම පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා මේ පොඩ කරකවල මම වැඩි පැත්තට ඉන්නේ ඒ හින්දා මම කරකවල මොකද දාගන්න තමයි තියෙන්නේ ඊට පස්සේ වැඩි මේ ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ අපි හදාගත්ත එක තියෙන්නේ හදාගත්ත එකේ කොපිය දාගන්නවා අපි මේක මේ හදාගත්ත එකේ කොපිය දාන්න තියන්නේ ඊට පස්සේ අපිට කරන්න තියෙන වොයිස් එක ඇඩ් කරලා මම දෙවෙනි එකත් කරලා මෙන්න විදිහට දැන් මම දෙවෙනියට දාගෙන ඉන්න වොයිස් එක මෙතෙන්ට දාන්න තියෙන්නේ ඔය කටියට පුළුවන් අපි දැන් ඇඩ් කරගත්ත වොයිස් එකේ බුලිය මෙතෙන් උනාට වැඩි කරන්න පුළුවන් ඒවා වලට කැමති විදිහට ගන්න හදාගත්ත හැකි මොන මම දැන් දෙවෙනි වොයිස් එකට ඇඩ් කරලා පෙන්නන්න නම් කටියට දැන් මම දෙවෙනියට දාගෙන ඉන්නේ මේ වොයිස් එක මේක මෙහෙම ඇඩ් කරා දැන් ආයරක ග්‍රීන් ස්ක්‍රීන් එක කරන් හදා ඉන්න දෙයක් අපි ඉස්සර කොපිය දාගත්තනේ ඊට පස්සේ මෙතන රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න තියෙන්නේ ඊට පස්සේ අපිට ඕන විදිහට මේ ෆ්‍රීස් කරගෙන ඇත්තට කොහොම ඇඩ්ජස්ට් කරලා කටත් මෙහෙම ගානට ඇඩ්ජස්ට් කරලා අපිට ඕන තැනට ගානට දාගන්න තියෙන්නේ නේද කොහොම කරවන්න ඕන මම ඇඩ්ජස්ට් කරන්න තමයි තියෙන්නේ ඒතර අලව්වෙත් ඔය දැකනේ ගානට පොඩ්ඩක් එහෙම එකකට හදාගන්න තමයි තියෙන්නේ. ඒතකොට දැන් ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ ෆ්‍රීස් කරගත්ත වීඩියෝ කොටස් ටිකට අර විදිහට වොයිස් ටික ඇඩ් කරලා මේ විදිහට කටවල් ගන්නට ඇඩ්ජස්ට් කරලා සෙට් කරගෙන තමයි ලොකු දෙයක් නෑ ෂේප් එකේ කරන් යන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක එඩිට් කරගන්න අතරේ ගේම් එකේ සවුන්ඩ් එක නැතුව තියෙන මේ විතර තියෙන සවුන්ඩ් බටන් එක ඒකෙන් වාට පුළුවන් මියුට් කරගන්න ඕන එක. අපි දැන් ඔක්කොම වොයිස් ටිකයි කටවල් ටික ඇඩ් කරගෙන තියෙන වීඩියෝ එකේ දැන් අපිට තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දාගන්න එක තමයි. ඒක ඔයාලට කැමති පොඩ්ඩක් ආතර ගතිය තියෙන මියුසික් එකක් ඇඩ් කරගෙන මම ඇඩ් කරන විදිහ වෙන්නන්නම් දැන්. ඔයාලට තියෙන්නේ ඔයාලා ඇඩ් කරගන්න ඉන්නේ සින්දුව මෙහෙම ආය අර පල්ලෙහාට රෙක් කරගන්න මෙහෙම. එතෙන්ට සින්දුව ගෙනල්ලා ඔයාලට තියෙන ඔයාලට සින්දුවේ පටන් ගන්න ඕන තැන තියෙන එක ඔයා කැමති තැනකින් පටන් ගන්න පුළුවන්. එතනින් අරගෙන ඒක මුලට දාන එක තමයි කරන්න තියෙන්නේ. දැන් මම මෙතන ඉඳන් තමයි සින්දුව පටන් ගන්නෙ. ඒක සින්දුව අපේ වීඩියෝ එක මුලම තියෙන තැනට ගෙනල්ලා දැන් අපි විතර මේ වොයිස් ඇඩ් කරලා තියෙනවානේ. ඒ වොයිස් ඇඩ් කරලා තියෙන හරිය සින්දුව ප්ලේ වෙන්න ඕනේ නෑනේ. එතකොට අපි කරන්න ඕනේ දැන් වොයිස් එක ඇඩ් වෙලා දැන් තියෙන්නේ. එතන දැන් ඇඩ් වෙලා තියෙන මේ තැනේ මුල හරිය මේක ස්ප්ලිට් කරගන්න තියෙන්නේ. මෙන්න මේ සින්දුව ස්ප්ලිට් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක මෙහෙම ඇදගෙන ගිහිල්ලා ඒ වොයිස් එක ඉවර වෙන තැනින් තියන්න දෙන්නේ. මේ විදිහට. ඒ වගේම ඉස්සරහට තෝම අපි ඕන තැනින් කට් කරලා ඇදන් ගියා. මේ විදිහට මම කට් කරා
ගැව විදිහට එක දිගට කරගෙන වීඩියෝ එක ඉවර එකක් ගානට කරගෙන යන්න තමයි තියෙන්නේ. ඔන්න අපි එහෙනම් අපේ වීඩියෝ එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේක එක්ස්පෝර්ට් කරගෙන තමයි. ඔයාලා බලන්න මෙතන අපි මොනවාරි වීඩියෝ ගෑල්ලේ මොනවාරි සවුන්ඩ් එකක් මියුට් කරලා තියෙනවද කියලා. මියුට් කරලා තියෙනවා මතක ඇතුව ඒක අන්මියුට් කරගන්න. නැත්නම් වීඩියෝ එකේදී සවුන්ඩ් එක තමයි එන්නේ. ඔයාලට වීඩියෝ එක්ස්පෝර්ට් කරගන්න තියෙන මෙන්න මේක තමයි. මෙතන මේ තියෙනවා එක්ස්පෝර්ට් කියලා බටන් එක. ඒකේ ඔයාලට කැමති ෆෝල්ඩර් එක මොකක් හරි එකක් බ්‍රවුස් කරලා මෙතන වීඩියෝ ටික එක මුල් කරන්න. මේ ඔඩියෝ නෙමෙයි ඔඩියෝ එක අයින් කරලා ඊට පස්සේ මෙතන මතක ඇතුව FPS 60 දාන්න. නැත්නම් quality වහිනවා වීඩියෝ. ඊට පස්සේ තියෙන්නේ මෙතන මේ export button එක වහන්න. එතකොට ඔයා තෝරපු ෆෝල්ඩර් එකට වීඩියෝ එක export වෙලා ඇදිලා එනකොට මං හිතනවා කට්ටියට මේක කොහොමද කරගන්න කියලා තේරෙන්නේ නැති කියලා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. අඩුපාඩු එහෙම ඇති. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. වැඩි ගණන් ගන්න එපා. අපි ඉස්සරහට හොඳට වීඩියෝ ටිකක් දාමු. වීඩියෝ එක හොඳයි නම් කට්ටිය යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරන්න. Sorry, can't. Thank you. Sorry. channel එක subscribe කරන්න. share පාරක් දාන්න කට්ටියට කොහොමද මේක කරන්න කියලා. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. එහෙනම් හැමෝටම thank you. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වමු. හැමෝටම ජය ආදරේ මගේ රත්තරන් මල්ලියේ ආදරේ මගේ රත්තරන් මල්ලියේ කියලා ප්‍රාර්ථනා කරනවා.